කටුපිල පැලෑටියක් මේ කෘෂිකර්මයේත් එක්ක සම්බන්ධ වෙච්ච කෘෂිකර්මයට ගොවි සංස්කෘතියට සම්බන්ධ වෙච්ච හොඳ පැලෑටියක්. මේ එක පැත්තකින් ඖෂධීය ගුණයක් තියෙන පැලෑටියක් අනිත් පැත්තෙන් මේ කෘෂිකර්මයේ පාවිච්චි කරන්නේ බෝල්ලත් හදාගන්න. බෝල්ලත් කියන්නේ කමතේ අපි මේ ගොයම් පාගන කමතේ තියෙන රොඩු ටික එකතු කරගන්න හදන බෝල්ලත් හදාගන්න තමයි මේක පාවිච්චි කරන්නේ. මේක අනිත් කාරණේ ඖෂධීය ගුණයක් විදිහට පාවිච්චි කරන පිළිකා නාශකයක් විදිහට මේක පාවිච්චි කරනවා. ඒතර මේක ආහාරයක් ඒ වගේම ඖෂධයක් වගේම ආහාරයක්. ඒතර මේ කොළ අපිට කැඳ බොන්න පුළුවන්. ඊටාමත්ම වටිනාම සාකයක් විදිහට හඳුන්වන්න පුළුවන්. මේකේ නම කටුපිල. මේක ඖෂධීය ගුණයක් තියෙන වටිනා පැලෑටියක්. මේක විශේෂයෙන්ම මෑත කාලේ තමයි හොයාගත්තේ පිළිකා රෝග වලට අද්දුටු බෙහෙතක් හැටියට. මේ සමහර විශේෂඥ වෛද්‍යවරු පවා මේක පිළිගන්නවා. පිළිකා රෝගේ හැදිලා මහරගම මහා මේ රෝහල ඉඳලා ආපු අය මේක 3 මාසයක් කැඳ පානය කිරීමෙන් 3 මාසයක් තුළ ලෙඩේ සුව වෙන බවට බොහෝ දෙනා අපට ප්‍රකාශ කරලා තියෙනවා. මඤ්ඤොක්කා ආහාරයට ගැනීම වගේම කටුපිල කැඳ පානය කිරීමෙන් තමන් තුළ වැළඳී ඇති පිළිකා රෝගේ සහ මුලින්ම සුව කර ගැනීමට හැකි බව අපි ඇත්ත වශයෙන්ම මේ අවස්ථාවේදී ප්‍රකාශ කරනවා. අනේ මචං ඔයාගේ විස්තරය කියන්නේ ඔයාද මේක භාවිතා කරපු පුද්ගලෙක් වශයෙන් මේ කටුපිල මම හැම වෙලේම ගන්නවා මේක. ඒ කියන්නේ මේක පාවිච්චි කරපු රෝගියෙකුගේ ප්‍රකාශ කරනවා. ඔව් අන්න හරි. කියන්න මචං. දැන් මට ඇවිල්ලා මේ ගුද මාර්ගයේ පිළිකා එකක් තියෙන්නේ. ඔව්. මම මේ කටුපිල ඇවිල්ලා මම හැමදාම දලු. ඔව්. දලු අමුයෙන් කන්නේ. ඔව්. ඒක මට දැන් සෑහෙන දුරට 80ක් විතර මට සුව වෙලා තියෙනවා. මගේ පිළිකම. ඔව්. මේක වාට හොඳට ෂුවර්. ඔව් හොඳ. අද කටුවනෝද මඤ්ඤොක්කා. ඔව්. මඤ්ඤොක්කා අල්ල. ඔව්. ඒ තුනම අතිරේක වශයෙන් ගන්න. එතකොට මචං මේ කටුවනෝදා ගැන ඔයා අර සවුත් ඇෆ්‍රිකන් එකක් පොඩ්ඩක් කියන්න. ඔව් සවුත් ඇෆ්‍රිකා මම ගිය වෙලාවේ මම නිකන් සන්තෝෂ වුණා කටුවනෝද ජූස් එක. එහෙ තියෙන ඕන තරම් විකුණන්න. හරි. මම එකපාරකට දවසකට මම සැරේ ජූස් බෝතලයක් කරන් බොනවා. හරි. ලීටරයක් විතර මම බොනවා. ඒක මට සෑහෙන සන්තෝෂයක් අර ඒ රටේ හැටියට මේ කටුවනෝද ජූස් එක තියෙන්නේ. කටුපිල ශාකය අපිට පුළුවන් මේ අවශ්‍ය නම් ගෙදරක වගා කරගන්න. ඒ මොකද පිළිකා නාශකයක් විදිහට කැඳ බොන්න හොඳ නම් ඒක රෝගියෙක් කියන විදිහට වගාක් පහසුවෙන් වගා කරන්න පුළුවන්. අපිට පුළුවන් හොඳ මල් පොච්චයක් අරගෙන කොම්පෝස්ට් පොර කුණුපස් වැලි මිශ්‍රණයක් හදලා ඒ මිශ්‍රණයෙන් අපිට පුරවන්න පුළුවන් මේ මල් පොච්චිය. පුරවලා මේ කවරය ඉවත් කරලා මේ පැලෑටි හිටවන්න. ඊට පස්සේ මේක ඉතා ඉක්මනින්ම අපිට පහසුවෙන් වගා කරගන්න පුළුවන් කමක් තියෙනවා. ඒක වර්ධනය කරගන්න පුළුවන් තරම් රසායනික පොර වලින් තොරව. රසායනික පොර දැම්මොත් මේකේ ඖෂධීය ගුණේ වටිනාකම නැති වෙලා යනවා. හොඳම දේ තමයි කාබනික පොර, පිදුරු කුණු, ගොම, කොළ වර්ග ඒවා දාලා කොම්පෝස්ට් වලින් සකස් කරලා මේකෙන් වගා කරගන්න ඕනේ. වගා කරලා අපිට පුළුවන්කම තියෙනවා මේක කප්පාදු කරලා පඳුරක් වගේ හදා ගන්න. ඒ පඳුරෙන් අපට අවශ්‍ය වෙලාවට අපිට මේ කොළ කඩා ගන්න අපිට පහසුවක් තියෙනවා.